සද්දේ නැතිව ඉන්න දන්නවද? ඒකම ඇති ලෝකේ ඔයාට බය වෙන්න. කවුරු හරි ඔයාට නින්දා කළාම ඔයාට උත්තර දෙන්න හිතනව නේද? ප්‍රූව් කරන්න හිතනව නේද? නෑ. අද ඉඳන් ඒ ගේම් එක නවත්තන්න. ලෝකෙ නීතියක් තියෙනවා දන්නවද? සද්දේ වැඩි තැන බලය නෑ. බලය තියෙන්නේ නිහඬ තැන. කුණාටුවට කලින් සද්දේ නෑ. භූමිකම්පාවට කලින් සද්දේ නෑ. ඔයත් ඒ වගේ කුණාටුවක්. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා කවුරු හරි ඔයාට ගිනි හුලක් දුන්නොත් ඒක අතට ගන්න එපා කියලා. නිහඬ වුණාම ඔයා ළඟට අනවශ්‍ය දේවල් එන්නේ නෑ. ඔයා නිහඬ වෙන්න. මිනිස්සු වෙයි නිහඬ අයට බය. මොකද එයාලට ඔයාව රීඩ් කරන්න බෑ. ඔයා හිතන දේ, ඔයා ප්ලෑන් කරන දේ එයාලට තේරෙන්නේ නෑ. සද්ද දාන කෙනා එයාගේ කාඩ්ස් ඔක්කොම ටේබල් එකේ තියෙනවා. නිහඬ කෙනා එයාගේ කාඩ්ස් හදවතේ හංගන් ඉන්නවා. ඒකයි එයාලා බය. ඉතින් ඔයාගේ මවුත් එක නෙවෙයි, ඔයාගේ ෆියුචර් එක කතා කරන්න ඕන. වචන වලින් නෙමෙයි, රිසල්ට් එකෙන්. හරි. නිහඬ වෙන්නේ කොහොමද? පළවෙනි නීතිය. එක්ස්ප්ලේන් කිරීම නවත්වන්න. ඔයා කවුද කියලා කාටවත් ඔප්පු කරන්න යන්න එපා. දෙවෙනි නීතිය. රියැක්ට් කරන එක නවත්වන්න. කවුරු හරි ඔයාව තරහ ගස්සන්න හදද්දී hina වෙන්න. හිතින් රිප්ලයි කරන්න එපා. තුන්වෙනි නීතිය. ඩිසැපියර් වෙන්න. සෝෂල් මීඩියා, ගොසිප්, ෆයිට්ස් මේ සේරම දේවල් වලින් අතුරුදහන් වෙන්න. කැලේට ගිය සිංහෙක් වගේ. එතකොට ඔයාව නිකම්ම කින් කෙනෙක් වෙලා. නිහඬ වෙලා මොකද කරන්නේ? වැඩ. සද්දේ නෑ. වැඩ. ඩිස්ට්‍රැක්ෂන් නෑ. එක්ස්කියුසස් නෑ. just work. දවසට පැය එකයි ඔයාගේ ස්කිල්ස් වලට. දවසට පැය එකයි ඔයාගේ බොඩි එකට. දවසට පැය එකයි ඔයාගේ මයින්ඩ් එකට. සේරම දවසට පැය 3යි. තව අවුරුද්දකින් ඔයා වෙන කෙනාට තමයි ඒ පැය 3 වෙන් කළේ. මේ විදිහට කරද්දී කවුරුත් ඔයාව දකින්නේ නෑ. good. ඩයමන්ඩ් හැදෙන්නේ ප්‍රෙෂර් එක යට. ඩාර්ක් එකේ අඳුරේ.
එක දවසක ඔයා ආපහු වෙනවා. සද්දේ නැතිව. හැබැයි වෙනස් වෙලා. ඒ දවස්වල කවුරු ඔයාට hina වුණත් දැන් ඔයාගේ වැඩවලින් ඒවා වැහිලා ඉවරයි. ඒ දවස්වල හැමෝම ඔයාව ඩවුට් කළා. අද ඔයාගේ බැංක් බැලන්ස් එකෙන් ඒක වැහිලා. හැමෝම ඔයාව තනි කළා. ඔයාගේ සාමීන් ඒක ඔයාද වහලා දාලා. එදාට එක වචනයක්වත් කියන්න ඕනේ නෑ. මොකද ඔයාගේ සයිලන්ස් එක හැමෝටම උත්තරයක් වෙලා. ඉතින් අහන්න. අද ඉඳන් සද්දේ නවත්තන්න. ෆෝන්ස් නවත්තන්න. ෆයිට්ස් නවත්තන්න. රියැක්ෂන්ස් නවත්තන්න. එක්ස්කියුසස් නවත්තන්න. මොකද ඔයා සද්දේ නෙවෙයි ස්ටෝම් එක. ගුණාටුවක්. ඔයා සද්දේ නෙවෙයි. ඔයා කිං කෙනෙක්. ඔයා ක්වීන් කෙනෙක්. සද්දේ නැතිව ඉන්න දන්නවද? ඒක මැති ලෝකේ ඔයාට බය වෙන්න.